ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි නැමැත්තා බෙලරුස් රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට පත් වුණා. ඒ අනුව ඔහු හෙට දිවයිනට රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඔහු මේ වන විට පසුවන්නේ බෙලරුස් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයේ. කොස්ගොඩ පොලිසිය භාරයේ සිටි තරුණයෙක් රෝහලේදී මරුට අද වාර්තා කරනවා හේමන්ත දු සිල්වා සමගින් එම් සුසිල් ප්‍රියන්ත මද්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යයි කියන චෝදනාවකට අත්අඩංගුවට ගත් 27 වෙනිදා අවිවාහක තරුණයෙකු කොස්ගොඩ පොලිසිය සිරමෙදිරිය රඳවා සිටියේදී හදිසියේ රෝගාතුරව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ ඊයේ මිය ගොස් ඇති බව කොස්ගොඩ පොලිසිය සඳහන් මාත් එක රණ්ඩු වෙලා ජනේලෙන් පයින් හදන්නේ ඉක්මනට කාවාලි වන්නකෝ ප්ලීස්. 2025 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 3ක් පමණයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12න් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු වනවා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් 70000කට අධික අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටින අතර ඡන්ද මධ්‍යස්ථාන 13759ක ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. මැතිවරණ කොමිසම සඳහන් කළේ ගණන් කිරීමේ ශාලා 5783ක ගණන් කිරීමේ කටයුතු සිදුවන බවයි. මේ වෙනකොට ඡන්ද විමසීම කරන අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් කරලා තියෙනවා. තුන්වෙනි දින අද මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාලය ආරම්භ වෙනවා. ඒ අනුව කිසිදු ආකාරයක වෙන ප්‍රචාර කටයුත්තක් සිදු නොකළ යුතු බව තම කරුණාවෙන් දැන දෙනවා. ඉතින් අපි විශ්වවිද්‍යාල ඉල්ලා සිටින්නේ මේ නිහඬ කාලය ඔබට ලැබිච්ච දින ගාන වගේම ඡන්ද දායකයාට මේ දින දෙකක පැය 48ක කාලය ස්වාධීනව තමන්ගේ මතය තීරණය කරගන්න අවශ්‍ය පරිසරය වටපිටාව සකස් කර දෙන්න තම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කිසියම් ඡන්ද දායකයෙකුට මෙතෙක් නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා ලැබී නොමැති නම් ආසන්නයේ මැති උපතැපැල් කාර්යාලවලින් ඒවා ලබාගත හැකි බවද මැතිවරණ කොමිසම පවසනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහිල්ලා ඊට අදාළ නිල ඡන්ද නිබඳ ඔබට බාගත කිරීමේ හැකියාවක් තියෙනවා. කෙසේත් වැදගත් වෙන්නේ නිල ඡන්ද නිබඳ තිබුණා හෝ නැතුව ඔබට ඡන්දේ පාවිච්චි හැකියාවක් තියෙනවා. ඔබ පළාත් පාලන බල ප්‍රදේශලා ඡන්ද මධ්‍යස්ථාන ලියාපදිංචි ඡන්ද දායකයෙක් නම් ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ වළංගු හැඳුනුම්පතක් රැගෙන යාම. ඔබ දන්න ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, ඒ වගේම විශ්‍රාමිකයන් සහ විශ්‍රාම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලබන හැඳුනුම්පත, ඒ වගේම අපි නිකුත් කරන తాවකාලික හැඳුනුම්පත නිකුත් කරන විශේෂ මැතිවරණ ඉලක්ක කරගනිමින් එවැනි తాවකාලික හැඳුනුම්පතක් රැගෙන යන්න පුළුවන්. වෘෂාබාධය සම්බන්ධයෙන් මේ පළාත් පාලන ආයතන 339ටම අදාළ සෑම ඡන්ද පොලකම ඔබට ඒ අදාළ අපි ස්පර්ශක රාමුවට ටැක්ටයිල් බැලට් එකක් ස්පර්ශක රාමුවක් අපි ලබා දීලා තිනවා. වෘෂාබාධයන්ට ඒ භාවිතා කරමින් තමන් ස්වාධීනව තනියෙන් ගිහලා තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ලබනවා. ඒ වගේම තමයි චලනාබාධ තියෙන ඡන්දයන්ට පුළුවන් එම ඡන්ද මධ්‍යස්ථානයේ තුල ප්‍රවාහන පාසුකම් සපයන්න දැනුම් දීලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්තුමාලාට. ඡන්ද මධ්‍යස්ථානයේ තුල ඡන්ද සලකුණු කරන ස්ථානය පිහිටා තිබෙන්නේ කඳු වගේ ප්‍රදේශයක නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පාසුකම් ලබා දීම සඳහා උන් දැනුවත් කරලා තියෙනවා. ඊට අමතරව ඔබට ඡන්ද මධ්‍යස්ථානය ළඟටම යන්න අවශ්‍ය නම් කලින් අවසර ලබා ගැනීමට එළිය කියවි තිබුණේ සකස් කරලා ඒ ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද දිනය තුළ අපරාධමය පැමිණිලි 8ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 27ක් ලැබී තිබෙනවා. එමෙන්ම අද උදෑසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ විවිධ පැමිණිලි වලට අදාළව පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා බාර ගැනීම ආරම්භුණු පසුගිය මාර්තු 3 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පොලිසියට මැතිවරණ පැමිණිලි 524ක් ලැබී ඇති අතර ඡන්ද නීති උල්ලංඝනය කිරීම ඇතුළු පැමිණිලි මත අපේක්ෂකයින් 43 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව දේශපාලන පක්ෂ ආධාරකරුවන්ද 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 41ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් මීට පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙවර පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පවතින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මෙම කාලවකවානුව තුළ සාපේක්ෂව බැලුවොත් අපි නම් ඉතින් මෙච්චර කල් උදව් කරා. ඇනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. අඹේ විල යෝග. කොහොමද දැන් තිබ්බනම්? රසයි ගුණයි පෝෂණයයි.
තමයි කැලේ අයිති ආලින්ට. ජාතික ජනබලවේගයේ සංවිධානය කළ ජනහමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනාධිපතිකමත් පාර්ලිමේන්තුවත් ගමේ නගර සභාවත් බේරගත්තට පස්සේ හිටපු අයට අපි කියනවා සිහින දකින්න ටයිකෝඩ් මැදලා තියාගන්න තව වසර 20කින් වත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පරද්දන්න පෙරලන්න ඉඩ දෙන්නේ නැත. අපේ ප්‍රතිවාදීන් අපිට මොනවා කිව්වත් ඔවුන්ට තාම අපේ දේශපාලන සංස්කෘතියට ගහන්න බැරි වෙලා තියෙනවා. අපේ දේශපාලන භාවිතාවත් එක්ක අපිත් එක්ක හැප්පෙන්න බැරි වෙලා තියෙනවා. ඔබ අපට සංඛ්‍යාත්මක බලයක් විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව තුල 159 දෙනෙක් ලබා දුන්න එක විතරක් නෙවෙයි. ඒ පාර්ලිමේන්තුවේ ඒ කණ්ඩායම තුලින් අපි දේශපාලන සංස්කෘතිය ඇති කරලා තියෙන ගුණාත්මක වෙනස. ඒ ගුණාත්මක වෙනස තමයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ. අන්න ඒ ගුණාත්මක වෙනස අපිට පළාත් පාලන ආයතන තුලත් කරගන්න ඕනේ. ඒක තමයි අපිට 6 වෙනිදා අපිට අවස්ථාව තියෙන්නේ. ඔබට සමීපතම නියෝජිතයා මේ නගර සභාවේ සභිකයා බවට බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොළ. ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ඉඩමක තිබී කැපුම් තුවාල සහ පිලිසුම් තුවාල සහිත 23 හැවිරිදි තරුණයෙකුගේ මලසිරුරක් ගල්කිස්ස පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අදාළ තරුණයාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බවට එම තරුණයාගේ සහෝදරයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුකලන්නේ. ඒ අවශ්‍ය වෙන්න ඕන, ලස්සන වෙන්න ඕන, සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක. ඒ